වලිගතියන වඳුරු රැලක් ඈත කැලෑවක සිටියා ගහකොළ පළතුරු බුදිමින් ජීවිකාව ගත කෙරුවා හරිම යසයි වලිග දිගයි වලිග නොමැති නම් ඉවරයි වඳුරු යුවල එක දවසක් පළතුරු ගෙඩියක් ගත්තා අන්න හදන අතර වාරි පිටර පුපුරනු ඇහුණා මේ පවුලට අලුත් පැටව් වලිගය දිග වඳුරු පැටව් මේ පවුලට අලුත් පැටව් වලිගය දිග වඳුරු පැටව් හරි සතුටුයි මහ යුවලට වඳුරු බසින් මුමුණනවා වඳුරු පැටව් එකාගානේ මේ පවුලට එක් වෙනවා තව පැටියෙක් පිටරේ එයා තාම එළොවේ අනේ පැටව් බඩගින්නේ කෑම සොයන්නයි යන්නේ වඳුරු පියා ඩඟර වලිගයෙන් ඇන මේ යන්නේ වඳුරු පියා ඩඟර වල්ගේ ඇන යනවා මෙහෙම වල්ගයක් අපිට තිබුණා නම් කොහොමද හිතීවිද වඳුරු පියා ඩඟර වලිගේ බලෙන් කැලෑ ගෙඩි කඩනවා ආගෙද දුක් අඳෝනාව වඳුරා වට පිට බලනවා උඩුව ළඟ කිරිල්ලියක් කඳුලැලි සලනවා පේනවා හේතුවෙන් ඇහුවම ලං වෙලා බින්තර නැති බව කියනවා වඳුරු පියා නැති අතරේ අම්මා ගෙඩි කඩලා දෙනවා වඳුරු පියා මේ කැලෑව වනසන හොරු ගැන සොයනවා මේ දැක්කද ලොක්කා කොහොමද මගේ වැඩේ මගේ මොකුත් අහන්න එපා ඔය මං කිව්වේ හරියට කළාද කොච්චරනම් කියලා තියනවද බොරු වැඩ විනාශයට මුල කියලා ඇහුවා තව නූලෙන් ඒ කිමුලි කන්නේ මගේ අත සත්තු හොඳ නරක දන්නවා දන්නවා ඔය උඩ බලන් හිටියා මන් නැත්තම් මොකවත් කරෙන්නේ නැහැ ඔය ඉඳයි මගේ ඔළුවට කෙටුවේ තේරෙනව නේද අනතුම් ඉතින් කිරුවා මොලේ පාවිච්චි කරනවා කලිය ලගලක් විතර දෙක තුනක් කරන් ගියාන උත්තමාවියකින් බේරෙනවා බොරු හරි නෝකා පහත්තෙන් යලා ගලේ කිව්වලු වයිටෝ මෙල්කරෝ ජනවා බයි මගේ නම සොයාගෙන Let's go wanduro. Kaya pangkadi. Alagatot na lukikin sa lakili tamay. අනේ බලන්න ලස්සන දියැල්ල වඳුරු පැටව් අම්මත් එක්ක සෙල්ලම් කරන අපූර්ව ලක්ෂණ අතරින් දිය කලු කම්මතු වෙනවා වඳුරු පවුල ඒ ගැන නොසිතාම නටනවා දඩයම් කරුවැම යොදලා බලන් ඉන්නවා වඳුරු පැටව් එය නොදැනම පසුපස යනවා Indiko malagi tika indiko Mali pa Patumi sa masadat Ako Malu ne kanda tu ne ane ay din na epan Kuba
බය වෙන්න කිසිම හේතුවක් නැහැ උත්තමාවිය. ඔබතුමීගේ බිත්තර එකතුවට වටිනා බිත්තර ගොඩක් අපි හොයාගත්තා. දැන්ම මේ එන්න පිටත් වෙනවා මම. අල්ලේ ලොක්කා. කොයින් කඩා වාතුනාද? ඔය හින්දා මගේ ජොබ් එකක් ගහලා යනවා කවදා හරි. මේ ජොබ් ගැන කතා කරනවා මගේ බෙල්ල බේරුනෙත් පරණ පිනකට. කවුද ඉතුරු බිත්තරේ අරගෙන ගියේ? සත්තුන්ගේ ලෝකෙ සත්තුන්ටවත් නිදාසින්න ඉඩ දෙන්නේ නැතුව වඳුරු අම්මගේ අඳුනාව වඳුරු තාත්තට ඇහුණා. වඳුරු පියා කෙන්දියෙන් නැති වූ බිත්තරේ හොයනවා. ඔඩි පැටවුන් ගෙට අරගෙන හුරු අල්ලන්නට දුවනවා. පිට වෙලා මුළු කැලෑවේ හැමතැනක්ම විමසනවා. නෑනිති වරලද කොහෙදෝ නිදි කොටියෙක් හමු වෙනවා. අවදි නොකර කොටියාගේ බඩ සෝදිසි කර බලනවා. නැත කාලේ බිත්තරයක් නොකාපු බව නම් පේනවා. වලිග වානරයාගේ හැටේ ගන්නේ කොටි එක පාරින්ම පරාද වුණා. බිත්තරේ ගත්ත හොරාගෙන අහන්න දඟර වලිග ලප වානරයා ඊළඟට ගියේ ඉමුල් පොකුණට. ඉමුලනි මට කියා දෙන්න බිත්තර හොරු මියාවද? හොරු අල්ලා සොන්න කොළොත් මේම කැලෑ පවතිවිද? ඉමුලන් සිදුවන් ඇත්තේ එකම ඇබැන්දියම තමයි. ඉඹුල් බිත්තරෙන් අරගෙන ගියේ මේ හොර ගෙඩියාමයි. ඔක්කොමලා අඬා වැටෙනවා. ඒ දඟර වලිග ලපවාරට ඔඩුවාවක් ලැබුණා. මොකද්ද වහලට වැටුනේ? මොකද්ද සද්දේ? වඳුරෙක් පෙලක් මොලයක් නැද්ද? ඕම ඉතියම කොහොමද පාර පෙන්නේ? ඉතියගේ පාමල්නේ ගන්නවත් ආපෝ අල්ලගත්තොත් නම් හරිම අපුරි. මොකද කියන්නේ? ඔයිට ඔල්මාදෙද නැතිනිය බලන්න නැති. නවත්තන ඔය සංගීතේ. ඔයලා නටනවද නැත්නම් ඇඹරෙනවද? අපි නටනවා. ඔවත් නැටුන්ද? මං කියලා දෙන්නම් නැටුම්. පෙන්නනවා බලන්න. ඔහිලක් ගෙනාව වටිනා බිත්තර මොනවද කියලා. උත්තමාවිය මෙන්න හරියට මහන්සි වුණා. යක්කු කොයිද තමයිද? කළු පුල්ලේ වැටුණු කාපාට රට දිගම වලිග කොටෙක්කා. වලිග දිග වඳුරා. හරිම භයංකර යන්තම් බේරුනේ. ඔහෙට පිස්සුද? විකාර කියවන්න එපා. වඳුරන්ට බයනවද? දෙයෝ ඉන්නනගේ අපල්ලා. ඔබතුමීගේ නේත්‍රාදික පල්ලා කැලේදී මන් දැක්කා. කට වහන. දවල් හීන බල බල ඉන්නේ නැතුව ගිහින් උයලා සෝදිසි කරනවා. යවද මම. ඉක්මන් කරනවා. ඉක්මන් කරනවා.
ඔහෙලා දෙන්න මොකද උතර බකන් නිලන් ඉන්නේ? උදව්වට යනවා. ඔහෙ නිදි කිරනවද? ඉක්මනට මෙහාට එනවා. ගෙනපු දේවල් පෙන්නනවා දැම්මම අද හවසටයි මේ උත්සවේ තියෙන්නේ. ඇත්තටම රාලහන්නේ මොන වගේ සතෙක්ද? වඳුරෙක් නැති වඳුරෙක් වතුරට නැත්තේ තියෙනවනේ. ඔයක කන් පීරීද අදිම නපුරුයි වලිගේ දිගයි අල්ලගත්තොත් නම් මල්ලේ කලි කල්ල මලේ සාජන් පරයිනේ. දඟර වලිග ලපවානරයා උයන කුරා සොයාගෙන ගියා. උයනේ අඹල තිබුණ සතාගේ ඇඟ හැපුණා වානරයාගේ. එම් පිපිරි පිපිරි කලදේ නම් හරිම සුනීරි. කල්ල වඳුර උටින් බඳිනවා සද්දේපා එක සැරේ පනිමා. එකයි උඩයි. නැති වඳුර වලකින් අල්ලගමු. ඔන්න වඳුර කොටු කළා. පහර දෙනවා. මට නම් හරිම සන්තෝෂයි. අද හැන්දෑවේ උත්සවේ හරි අගේට මං ඉක්තු කරලා තියෙන වටිනා බිත්තර දකින්න අය පුදුම වෙයි. මේ මොකෙද්ද? මේ වතුර තනිය කොයි ගියාද මන්ද? මං කොටු වුණාද? දැන් එළියට යන්නේ කොහමද? නාදවල් නීනියද්ද? නාපුරු වඳුරයි විල්ලා! අවිදවදා උත්තමාවි දොත් පටව නරකවත් කමෙතනෝ අපේ බේරලෙච්චෝ. දඟර වලිග ලපවානරයා හොයාගෙන ගිහිල්ලා අන්තිමේදී මාලිගාවට ගියා. කැලේ වගේද මාලිගාව අනේ අම්ම පහරි ලක්ෂණ. දැකපු වඳුර පුදුම වුණා මේ ලක්ෂණ හද ගැස්සෙන. තමන්ගේ රුව තමන් දැකපු මුල්වතාව මේක තමයි. තව වඳුරෙක් කියලා හිතලා කරපු වැඩේ භයානකයි. ඉවසනු බෑ කෑම සුවඳ ඔක්කොම කන්නට හිතෙනවා. අපිට වුණත් නුපුරුදු තැනකට ගියාම මේම වෙනවා. කැලේ ගඩා ගෙඩි වගේද මාලිකාවේ හැල්වේ කන්. පොල් සම්බල බතුයි කාපු අපිට මේවා හොඳ පාඩම්. අරයිනේ.
වඳුරම උස්ස කුළුනේ හිර කරමු. දැන් නම් බේරනවා බොරු. යම් පහලට වැඩ තියෙනවනේ. Takatunya apa kau dunia adu adu tu masa imam matinya. ගෞරවනීය අමුත්තනි හැමෝටම ආයුබෝවන් උත්තමාවියගේ දුර්ලභ පිටර ප්‍රදර්ශනයට දැන් සූදානම් කොහොමද ඉතින් ඔයා අද හරි ලස්සනයි ඇත්තමයි ඔයාට නැතුව කාට පේන්නද? ඔබතුමීලට මොනවා හරි කෙරෙන්න ඕන නම් මේ මට කියන්න මට ඕනම දෙයක් කරලා දෙන්න පුළුවන් වැඩකාරයට බොරු බැයි කියනව නෙවෙයි Palangnya natuai mana tayang wa Elia tahu tamawi nama. Jam. මට ඉවසිල්ලක් නෑ පිටර දකින්නකම් සමහර කුරුල්ලෝ ඉන්නවා උන්ගේ පෙනුම හැසිරීම හරිම වෙනස්. එයාලා හරිම දුර්ලභයි වටිනවා. ඔයත් විශ්වාස කරනවාද? ඔන්න බලන්න මෙයාත් අමුතු පෙනුමක් තියෙන වටිනා කුරුල්ලෙක්. අපෝ කැත. සුබ සැන්දේවක්. බිත්තර ප්‍රදර්ශන සාදයට ඔයාලට මං ආරාධනා කළේ විශේෂ හේතුවකට. ඒ මං එකතු කරපු වටිනා බිත්තර එකතුව පෙන්වන්නයි. මෙන්න උත්තමාවිය. මේ තමයි වටිනාම බිත්තරය. ඒ ආවේ මගේ දල් හුල්පත නෙවෙයි ඒ කුරුල්ලෙක්ගේ තවත් තාස්ස වතුර පෙටියෙත් කොයිද අපි ඉවරයි
අයියෝ මාව බේරගන්න. දඟර වලිග ලප්පවානරයා විතර හොයන්නයි මාලිගාවට ගියේ. දැන් ඒ විතර පුපුරලා ලැබුණේ පැටව ඔක්කොටම හරි සතුටු. ලප්පවානර ජය ලැබුවා සතුටුන් නිදහස ලැබුවා. කැලේ සතුටු හිමි කැලේට විතර ඇයි මාලිගේට. නිමුලන් තන් කිවුල් පැටව කුලන් තන් කුරුළු පැටව. වඳුරන්ටත් වඳුරු පැටව් අපිට අයිති අපේ පැටව්. මේ පුතේ මේ අහන්න අනුන්ට හිමි දේ නොගන්න. සුළඟ දගහ කොළද වැස්ස පන වාගේ සුරක ගන්න. සුළඟ දගහ කොළද වැස්ස පන වාගේම සුරක ගන්න.